ඔයා හිතනවද ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයාගේ ස්කින් එක හරියට මේන්ටේන් කරනවා කියලා? මගේ කලින් වීඩියෝ එකකදී මම කියලා දුන්නා ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක්ද කියලා කොහොමද අඳුනගන්නේ කියලා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ඔයිලි ස්කින් එක කොහොමද හරියටම මේන්ටේන් කරන්න කියලා. එහෙනම් මේ වීඩියෝ එක ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් ඒ ඔයාට. ඔයිලි ස්කින් එකක් තියෙන ඔයා අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් ඔයිලි ස්කින් එකකට තියෙන ෆේස් වොෂ් එකකින් මූණ හොදන්න ඕනේ. එහෙමයි කියලා ඕනාවට වඩා මූණ හොදන්නත් එපා. එහෙම වුණොත් වෙන්නේ ඔයාගේ ස්කින් එකෙන් තව වැඩියෙන් ඔයිල් ප්‍රොඩියුස් කරන එක විතරයි. ඒ නිසා දවසට දෙසරයක් හොඳටම ඇති. ඔයිලි ස්කින් එකක් කියලා ඔයා මොයිස්චරයිසර් එකක් යූස් කරන්නේ නැද්ද? එහෙනම් ඒක වැරදි. අනිවාර්යයෙන්ම ඔයිලි ස්කින් එකක් තිබුණත් ඔයා මොයිස්චරයිසර් එකක් යූස් කරන්නම ඕනේ. ලයිට් එහෙමත් නැත්නම් ජෙල් ටයිප් මොයිස්චරයිසර් එකක් ඔයාට යූස් කරන්න පුළුවන්. ඔයිලි ස්කින් එක තියෙන ඔයා සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒක නිසා මොන දේ වුණත් සන්ස්ක්‍රීන් එක යූස් කරන්න අමතක කරන්න එපා. හරි. ඊළඟට මොකද්ද කරන්න පුළුවන්? ඔයාට පුළුවන් සතියකට එක සැරයක් ක්ලේ මාස්ක් එකක් මූණට යූස් කරන්න. ඒ වගේම එක්ස්ෆොලියේට් එකකුත් කරන්න පුළුවන්. ඒකත් සතියට සැරයයි. තවත් කියනවා නම් සිම්පල් හැබිට්ස් වගේක් තියෙනවා. ඒව කරන්න ඔයගලන්ට අමාරු වෙන්නේ නැහැ. මූණ ටච් කරන්න එපා. ඒ වගේම ඔයිලි ෆුඩ් අඩු කරන්න. ඔයාගේ මූණේ ඔයිල් මතුවේගෙන එනකොට ටිෂු එකක් හරි බ්ලොටින් පේපර් එකක් වගේ දෙයක් යූස් කරලා ඒ තෙල් ටික ටච් අප් කරලා අයින් කරන්න. ඔයා මේකප් යූස් කරන කෙනෙක් නම් ගෙදර ආවට පස්සේ හොඳට මේ මේකප් එක රිමූව් කරන්න අමතක කරන්න එපා. තව ඉම්පෝටන්ට්ම දෙයක් තමයි ඔයිලි ස්කින් කියන්නේ හයිඩ්‍රේෂන් අඩු වුණොතින් ඔයිල් වැඩියෙන් ප්‍රොඩියුස් කරන ස්කින් එකක්. ඒක නිසා මම අර කිව්වා වගේ මොයිස්චරයිසර් එක නොකර ඉන්න එපා අනිවාර්යයෙන්ම කරන්න.